දන්නවද මිනිස්සු වෙච්ච අපි හරි කැමති අපිට තව කෙනෙක් ගරුත්වයක් දීලා කතා කරනවට, ගෞරවයෙන් සලකනවට. අපි කවුරුත් කැමති නැහැ කවුරුත් අපිට නරක විදිහට කතා කරනවට, බනිනවට, අපිව පහත් කරලා කතා කරනවට. මිනිස්සු වෙච්ච අපි විතරක් නෙමෙයි සත්තු පවා කැමති එයාලට ආදරයෙන් කතා කරනවට. ඉතින් අද අපි කතා කරමු බැඳීම තුළේ මෙන්න මේ ගරුත්වය කියන දේ කොයිතරම් නම් වටිනවද කියලා. අපි ගත්තොත් පවුලක සැමිහා බිරිඳ එකිනෙකාට ගෞරවයෙන් කතා බහ කිරීම ඒ සබඳතාවය ශක්තිමත් කරන්න රුප්ලක් වෙනවා. බිරිඳ නම් තම ස්වාමියාටත්, සැමියා තම බිරිඳටත් ආදරණීයව ගරුත්වයෙන් යුතුව කතා කරනකොට ඒ පවුල ඇතුළේ ඉන්න කුඩා දරුවන්ට පවා ඒක මහඟු ආදර්ශයක් වෙනවා. ඒක ඔවුන්ගේ ජීවිතයට ගොඩාක් ලොකු වටිනාකමක් ගෙන දෙන දෙයක් වෙනවා. ඒත් අද ගොඩක් පවුල් කැඩිලා බිඳලා යන්න හේතු වෙන හේතු අතරින් එක හේතුවක් තමයි කෙනෙකුට ගරුත්වය නොදැක්වීම. සැමියාගෙන් බිරිඳටත්, බිරිඳගෙන් සැමියාටත් ගරුත්වයක් නොලැබීම. අපිට පුළුවන් නම් තමන් වගේම අනෙකාටත් ආත්මාභිමානයක් තියෙනවා කියලා හිතන්න කොච්චර හොඳයිද? විවාහයක් තුළ එකිනෙකාට ගරු කිරීම තුළින් ඒ පවුල තව තවත් ශක්තිමත් වෙනවා. මොනම හේතුවක් නිසාවත් අනෙකාව පහත් කොට සැලකීම නොකළ යුතුම දෙයක්. ඔබ බිරිඳක් නම් ඔබේ සැමියාට, ඔබ සැමියෙක් නම් ඔබේ බිරිඳට, ඔබ පෙම්වතියක් නම් ඔබේ පෙම්වතාට, ඔබ පෙම්වතෙක් නම් ඔබේ පෙම්වතියට ගෞරවණීය ආමන්ත්‍රණය කරලා බලන්න. ඔබටත් නිතැතින්ම ඒ ගෞරවය පෙරලා ලැබෙන හැටි. මොකද මිනිස්සු වෙච්ච අපි හරි කැමති තමන් වැඩියෙන් ආදරය කරන මිනිස්සු තමන්ටත් ඒ වගේම වටිනාකම එහා සමාන ආදරයක්, ගෞරවයක් ලබා දෙනවට. ඉතින් බැඳීමක් රැකගන්න නම් ඒ බැඳීම් ඇතුළේ ඉන්න අනෙක් පාර්ශවයන්ට ආදරණීය වෙන්න ඕනි. ඒ අනෙක් පාර්ශවයට ගෞරවය, ගරුත්වය පුද කරන්න අපි පුරුදු වෙන්න ඕනි. එතකොට බැඳීමක් ගොඩාක් ශක්තිමත් වෙනවා. ඉතින් අදත් මම වහන්ගෙන්දී ඔයගලන්ට බුදු සරණයි. හැමෝම සතුටින් ඉන්න.